වාට ඉන්ටනෙට් ස්ලෝද එන අද බලමු වාට ඉන්ටනෙට් ස්ලෝ නම් වගේ රවටක පැත්තෙන් වාට කරලා බලන්න පුලන් පොඩි සොලුෂන්ස් ටික පාචිකන ඩයිලක් හෝම් රෝඩ් බන් රවට යන එමතන මෙසල්ට මොබටල්ලකින් රවට යන වාට පුළන්ව රවට එක පලේස් කර බලන්න වාට සිගනල් එන්නේ හරියටම කොතෙන්ටද කියලා බලාගන්න වාමක බලන්නවා බලන්න ඕනේ සිගනල් බාස්වලින් නිවාලා දන්නවන සිගනල් බාස්ටිකක් පෙන්න්නවා පුඩි කියීනල්ලොකු එකටක වාලා හරියට වාලගේ සිගනල් ලෙවල්ල එක බලන්නම් වාලා මේකෙන්නෙම ටෙක්නිකලි හරියට බලන්නවා ඉස්සෙල්ලම් වාගේ රවටේගේ IP අඩ්‍රස් එක ගහලා වායකට ලොග් වෙන්න ඕනේ වගේ බ්‍රවස එක හර ඕගෙදි බොහෝවිටවා රවටේක ලොක්ගුන් හම වාට මුලින්ම පේජ්ජක්නවානේ ඔය මුලින්ම එන පේජ් එක වගේ සිගනල් ඉන්ෆෝමේෂන් එක වාට පෙන්න්නවා ඒක වට පෙන්න්නයි RSRQ RSRP සහ SINR කියලා කොටස් ටිකක් දැම් මේ වීඩියෝ එක පහලින් දාන්න පොඩි මේජ් එකක් වාල කරන්න ඕන ඒ ඉමේජ්ික තියෙන තොරතුරුවලට අනුව වාලගේ මංගර උඩ කියපු වැලියස් ඉම්පරූ කරගන්න පුළුවන්ද කියලා බලන එක ස්පේශලි ගත්තහම RSRP එකයි SINR එක වැඩි කරගන්න පුළුවන්නම් වාගේ කනෙක්ෂන් එක වාට ස්ටේබල් කරන්න පුළුව තවදින් කියොත්තම වාට පුළුවන් 4G ඇන්ටන එකක් පාච්චි කරන්න 4G ඇන්ටන එකක් පාච්චි කරන ගම මංගර කියපුට වැලියස් තියෙනවානේ ඒටික බැලස කරගන්න පුළුවන් ඕගලන්ට දැම ඇන්ටනස් ගැන කතා කරපු හමත් ඔය කිසිම ප්‍රමිතියකට නැති බාල බඩු ඕන තරම් ගන්න තියෙනවා එහෙම නැතුව ඇන්ටන එකක් ගන්න නම් වාගේ නෙට්ව එකට ගැලපෙන විදිහට වාට ගෙන විදිහ ගියොත්හෙම දැන්වා පාචික රවට එක තියෙනවානේ වා පාචිකන රවටයකට වා පාචිකන කනෙක්ෂන් එක තියෙනවානේ ඒ කනෙක්ෂන් එකට වාට දැනට සිගනල් හොඳට මෙන්න මුණ බෑන්ඩ් එකෙන්ද කියලා තුවා බලන්න ඕනේ එහෙම බලලා හරි ටෙක්නීෂයන් කෙනෙක් කටක් කරන වාට සිගනල් එන විදිහ මොන බෑන්ඩ් එකෙන්ද මොකක්ද කනෙක්ෂන් එක ඒදවල්ල යට පැහැදිලි කරලා ඒකට හරියනම හොඳ මැන්ටනාවක්වා තෝරගන්න එක තම හොඳම විදිහෝතන ඊළඟට අපි හිතමු ඔයා පාවිච්චි කරන අන්ලොක් රවුටර් එකක් කියලා. අන්ලොක් රවුටර් එකක් ගත්තාම උඩ කිව රවුටර්ස් වලට වඩා ඔයාට කන්ට්‍රෝල් එකක් තියෙනවා ඒකේ. ඒ කියන්නේ මේකේ සමහර ඇතුලේ settings ඔයාට වෙනස් කරගන්න පුළුවන්. මේකෙදි බොහෝ වෙලාවට ඔයාට 4G band lock කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ ඒරියා එකට ඔයාගේ service provider multiple bands වලින් signal දීලා තියෙනවා නම් කොහොමත් වාට පුළුවන් ඒ බෑන්ස් තනි තනිම වෙනම ලොක් කරලා වාට සිගනල් ස්ටේබල් එනවද වාට ස්පීඩ් එක තියෙන කොහොමද කියලා ස්පීඩ් ටෙස්ට් එහෙම කරලා වාට එහෙම චෙක් කරලා බලන්න පුළුවන්. හැබැයි ඒවා බෑන්ඩ් ලොක් කරලා බලනවා නම් නිකම්ම ලොක් කරලා බලන්නත් බෑ. මම අර මුලින්ම කී වගේ RSRP SINR ඔය වගේ දේවලුත් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඒවත් බලලා තමයි ඔයා අවසාන නිගමනයකට එන්න ඕනේ. ඉතින් ඔයාගේ දේවල් කරලා වාට සිගනල් ඉෂුස් තියෙනවා නම් කනෙක්ෂන් අන්ස්ටේබල් නම් වාට මේවා try කරලා වාට ඒක රවුටර් එක පැත්තෙන් විසඳ ගන්න පුළුවන්ද කියලා වාට try කරලා බලන්න පුළුවන්. හැබැයි ඉතින් සිගනල් උත් හොඳට තියෙනවා නම් රවුටර් එකත් හොඳ එකක් නම් හවස 6 පැන්නහම WhatsApp message එකක්වත් යවා ගන්න බැයි නම් වාට ඉතින් වෙන කනෙක්ෂන් එකක් බලලා මාරු වෙන්න තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් තව ඉස්සරහටත් දැනගන්න අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඕගොල්ලන්ට ආරාධනා කරනවා.